අද දවසේ අපි කතාබහ කරන්නේ මේ දවස්වල හැම තැනකම කතාවෙන කොරියානු E8 වීසා එක කියන්නේ මොකක්ද කියලා. කොරියානු රාජ්‍ය විසින් තම රටෙහි විදේශිකයෙකුට රැකියා අවස්ථා ලබා දීමේ ප්‍රධානතම ක්‍රමවේද දෙකක් අනුගමනය කරනවා. ඉන් පළමු ක්‍රමවේදය E8 ලෙස නම් කරනු ලබන අතර දෙවැන්න E9 වීසා ලෙස නම් කරනවා. මෙම වීසා ක්‍රමවේද දෙක යටතේ වෙනත් රටවල පුරවැසියන්ට රැකියා අවස්ථා හිමි වෙනවා. E9 ක්‍රමවේදය යනු දැනට ප්‍රචලිත සාමාන්‍ය කොරියානු භාෂා විභාගයට පෙනී සිට එය සමත්ව පොරොත්තු ලේඛනයේ රැඳී සිට වසර 5ක කාලයකට වීසා ලබා රැකියා සඳහා පිටත් වන ක්‍රමවේදය. ඉතින් අපි අද කතා බහ කරනු ලබන දෙවැනි ක්‍රමවේදය නැතහොත් E8 වීසා යනු කොරියානු රජය විසින් ලබා දෙන ඍතුමය වීසා ක්‍රමයක්. සීසනල් වීසා ලෙසද හඳුන්වනු ලබන එම වීසා ලබා දෙනු ලබන්නේ වසරකට මාස 6ක් සිට මාස 8ක් දක්වා කාල සීමාවකට යටත්ව තමයි. එහිදී කොරියාවේ දීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා එම වීසා කාණ්ඩයෙන් විදේශගත වන ශ්‍රමිකයන්ට මේ අවස්ථාව ලබා දෙනවා. මෙය තාවකාලික ඍතුමය රැකියා ලබා දෙන ක්‍රමවේදයක් වන අතර ලෝකයේ විවිධ රටවල ශ්‍රමිකයන් මේ සඳහා බොහෝ විට යොමු වෙනවා. මේ ක්‍රමය යටතේ ලැබෙන රැකියාවන් වල ස්වභාවය අනුව E9 ක්‍රමවේදයේ මෙන් භාෂා දැනුමෙහි නිපුණතාවයක් අවශ්‍ය නොවන අතර පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට අවශ්‍ය වන්නේත් නැහැ. මන්දයත් මෙම රැකියාවන් එම කාල සීමාවට පමණක් වළංගු වන ඍතුමය රැකියාවන් නිසා. E9 වීසා ක්‍රමය යටතේ වයස අවුරුදු 40 සම්පූර්ණ අයෙකුට කොරියානු රැකියා සඳහා ඇතුළත් විය නොහැකි වුවද E8 ක්‍රමය යටතේ වයස අවුරුදු 55ක් දක්වාම කොරියාවේ රැකියා සඳහා නිරත වන්නට පුළුවන්. ඒ කියන්නේ E8 වීසා ක්‍රමය යටතේ කෙනෙක්ට වයස අවුරුදු 40න් පස්සෙත් කොරියාවට රැකියා සඳහා යන්න පුළුවන්. මේක රටට කොච්චර හොඳ අවස්ථාවක්ද කියන එකත් අපි නැවත සිතා බලන්න ඕන නේද? මෙම E8 ක්‍රමය යටතේ කොරියානු රැකියා ලබන ශ්‍රමිකයන් හට මාස 8කට වරක් ශ්‍රී ලංකාවට පැමිණිය හැකි අතර තමාට අවශ්‍ය නම් පමණක් නැවත රැකියාවක් සඳහා කොරියාව බලා පිටත් වන්නට පුළුවන්. එහිදී මෙසේ රැකියාවේ යෙදෙන ශ්‍රමිකයෙකු මෙම මාස 8ක කාල සීමාවේදී දල වශයෙන් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 35ක සිට ලක්ෂ 40 දක්වා මුදලක් උපයා ගැනීමට මෙන්ම ඩොලර් වශයෙන් ශ්‍රී ලංකාවට එවීමටද හැකියාව පවතිනවා. ලෝකයේ බොහෝ රටවල ශ්‍රමිකයන් සඳහා කොරියාව ලබා දී තිබූ මෙම E8 වීසා ක්‍රමය මෙතෙක්කල් ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ නැහැ. නමුත් මේ වන විට E9 වීසා ක්‍රමය යටතේ කොරියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසනීයත්වය, ගුණාත්මක බව සහ කැපවීම පිළිබඳ සලකා බලා මීට මාස කිහිපයකට ඉහතදී මෙම අනගි අවස්ථාව ශ්‍රී ලාංකික පුරවැසියන්ටද හිමි වෙලා තියෙනවා. එහි මුල් අදියර ලෙස ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙකු සඳහා පමණක් වන්ඩෝ ප්‍රාන්තයෙහි දීවර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගිවිසුම් සහිත රැකියා අවස්ථා ලබා දී තිබෙනවා. එතැන් සිට වසරකට මෙම ඍතුමය වීසා ක්‍රමවේදය යටතේ රැකියා දහස් ගණනක් ලැබීමට නියමිතව තියෙනවා. ශ්‍රී ලංකාවෙන් විදේශ රටකට සේවය සඳහා පිටව යෑමේදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙහි අනිවාර්යෙන් ලියාපදිංචි විය යුතුය යන්න ශ්‍රී ලංකාවේ නීතියයි. නමුත් මෙලෙස E8 වීසා ක්‍රමය යටතේ කොරියාව බලා පිටත් වෙන ශ්‍රමිකයන් සඳහා එම කාර්යාංශයේ ලියාපදිංචිය ලබා දිය නොහැකි බවට කාර්යාංශයේ බලධාරීන් විසින් ප්‍රකාශ කොට තිබෙනවා. ඒ අනුව ගත් කල මේ අප සැම සාකච්ඡා කරනු ලබන මේ මොහොතේ රටක් වශයෙන් අපහට අත්‍යවශ්‍ය වන විදේශ විනිමයට පයින් ගැසීමක් වෙන්න පුළුවන්. විදේශ විනිමය යන්න වචනයකට සීමා නොකර මෙසේ ලැබෙන අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාවේ අනාගතය අනාත නොකිරීමට මෙම එකමුතුව සමග සියලු දෙනා අත්වැල් බැඳ ගන්නට ඕන. මෙසේ ලැබෙන අවස්ථාවන් අහිමි කරගන්නවාද? එසේ නැතිනම් මෙම අවස්ථාවන් රට ගොඩනැගීමට දායක කරගන්නවාද යන්න නැවත නැවතත් කල්පනා කළ යුතු කාලය දැන් එළඹෙලා තිබෙනවා.
ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස ඔබ දන්න දේවල් තියෙනවා නම් අපහට කමෙන්ට් එකක් එකතු කරන්න කියන ආදරණීය ඉල්ලීමත් සමගින් අදට අපි නිහඬ වෙනවා ලෝකියෝ විත් සුබේ YouTube channel එකේ.